අනේ පොඩි දරුවෙක් අඬනවා වගේ ඇහෙනව නේද ඇතින්? කොහෙන්ද ඇහෙන්නේ? මට නම් කොහෙන්වත් එහෙම සද්දයක් ඇහෙන්නේ නෑ. ඇයි අනේ ඔය ඇහෙන්නේ? හොඳට අහන් ඉන්නකෝ. ආන් අර පැත්තෙන් වගේ ඇහෙන්නේ. අපි මේ පැත්තට ගිහින් බලමු අමරපාල. අපි මොකටද කමල ළමයි අඬනවා ඇහුණා කියලා මේ පැත්තට යන්නේ? සුනංගු නොවි ගෙදර යමු අපි. අනේ මට නම් හිතෙන්නේ ඒ දරුවා කරදරයක වගේ කියලා. ඔන්න ඉතින් අමරපාල කමලගේ කීමට අකමැත්තෙන් වුණත් දරුවා අඬන දිහාවට යන්න පිටත් වුණා. ඉතින් මෙහෙම යද්දී මේ දෙන්න දකින්නවා බිම වැටලා ඉන්න ගැහණියක් ළඟ අඬන දරුවෙක්. මොනවා මේ යක්පැටි එන්නේ කමලෝ? අනේ පව් අමරපාල. ඒ දරුවගේ අම්මට මොකක් හරි අනතුරක් වෙලා. අපි මේ දරුවව අරගෙන යමුකෝ. ඔහෙට පිස්සුද කමලෝ? මෙහෙම යක්පැටව ගෙවල් වලට අරගෙන යන්න පුළුවන්ද අපිට? ගමේ මිනිස්සු දැනගත්තොත් අපිව ගමෙනුත් එලවයි. ඔයා කියන්නේ මේ දරුවා මෙහෙම අඬද්දි දාලා යමු කියලාද? අනේ ඔයාට හිතප්පපුවක් නැද්ද? හිතප්පපුවක් තිබුණ කියලා යකේගේ පැටියෙක් ගමකට අරන් යන්න බෑ කමලෝ. මේ ළමයටත් පවුලක් ඇතිනේ. මේ ළමයා අඬන විදියට ඒ කාට හරි ඇහිලා ඇවිත් අරගෙන යයි. එහෙම හිලාවේ නැතුණා. මේ දරුවා කැලෑ සතෙකුටවත් අහු වුණා. අනේ මේ පොඩි දරුවෙක් නේ අමරපාල. අපි අරගෙන යමුකෝ. කැමැත්තක් කරන්න කොහෙනම්. ඔන්න ඉතින් කමල කොහොම හරි අමරපාලවත් කැමති කරගෙන යකින්නගේ දරුවා තමන්ගේ ගෙදරට අරගෙන ගියා. ඉතින් කමලටත් තවම දරුවෙක් නැති නිසා කමල මේ දරුවට තමන්ගේ දරුවෙක්ට වගේ ආදරය කරා. පුතේ දඟලන්න එපා. ඔයා වැටෙයි. මේ බත් කටත් කාලා සෙල්ලම් කරන්නකෝ. සිංගිටි පුතේ එන්නකෝ. බොල කමලෝ මේ කෙල්ල කවුද? මේ සුමනක්කනේ. මං අක්ක එනව දැක්කෙත් නෑ. මේ අපේ දරුවා සුමනක්කේ. මොනවා? දරුවා? ඒ කොහෙන් ආපු දරුවෙක්ද? ඔහෙලට කොහෙන්ද කමලෝ ළමයි? බොල මේ කෙල්ල මේ යක්පැටියෙක් නේද? ඔහෙලට පිස්සුද කමලෝ? මේ යක්පැටව ඇති කරන්න? මොනවද සුමනක්කේ මේ පොඩි දරුවෙකුට කියන කතා? පොඩි දරුවෙක්? මොකෝ මේ මනුස්ස පැටියෙක්ද? අනේ මේ කමලෝ නාඩ ගන්නට අනේ නැතුව ඕන් ඔය කෙල්ලව කොහෙට හරි ගිහින් දාන්න. කොහේ අමරපාලයා? ඒකවත් කිව්වේ නැද්ද? ඕක කරන්න එපායි කියලා. සුමනක්කේ යකෙක්ගේ උනත් මිනිස්සෙක්ගේ උනත් දරුවෙක් නම් දරුවෙක්මයි. මට ඔය අක්කලට වගේ ભેද බින්න නෑ. ඔහෙලට ඕන දෙයක් ඔහෙල කරගන්න කමලෝ. හැබැයි මේ කෙල්ල හන්දා ගමට මහ විනාශයක් වුණොත් එදාට ඔහෙලට මේ ගමේ ඉන්න නම් වෙන එකක් නෑ හොඳේ. සුමනෝ මොකෝ මේ කලබලින් වගේ? අරුන්දල යක්පැටියෙක් ගෙදරට ගෙනල්ලා. යක්පැටියෙක්? මොන යක්පැටියෙක්ද? කවුද ගෙනල්ලා තියෙන්නේ? අර කමලයි අමරපාලයයි. යක්පැටියෙක් කියන්නේ පූස් පැටියෙක් බලු පැටියෙක්ද සුමනෝ? නැත්නම් ළමයෙක්ද? කියන දෙයක් තේරෙන්න කියන්නකෝ. යක්පැටියෙක් කියන්නේ යක්පැටියෙක් අනේ. මනුස්ස පැටියෙක් නෙවෙයි. යකින්නෙක්ගේ කෙල්ලෙක්. උන්දලට යක්ෂ පැටියෙක් කොහෙන්ද සුමනෝ? අනිත් එක මේ ගම්වලට ඔය යක්ෂ පැටව ගෙනත් මොන විනාශ වේද කවුද දන්නේ? අනේද කියන්නේ. ඕන් ඔය ටික මං කියන්නේ ගිහින් අර කමල මගේ ඇඟට ගොඩ වුණා. අනේ කිටි බිමට බහින පැටියෝ. ඔයා කොහොමද ඔය වහට නැග්ගේ? කිටි ඉක්මනට එන්න. අනේ මගේ කිටි බේරගන්න කවුරුත් නැද්ද? ඔයා ඇයි අඬන්නේ? මොකද උනේ? අනේ මගේ කිටි අර ගහ උඩ නැගලා. දැන් යාට බහගන්න බෑනේ. මම ඔයාට යාව අරගෙන දෙන්නම්. ඔයා දැන් අඬන්නේ නැතුව ඉන්නකෝ. අනේ ඔයා හරිම හොඳයි. අපේ අම්මා නම් කිව්වේ ඔයා හරිම නපුරු කෙනෙක් කියලා. අනේ මම නම් චුට්ටක්වත් නපුරු නෑ. මෙන්න ඔයාගේ කිටි. ඔයා මට කිටියවත් අරගෙන දුන්නනේ. ඉතින් දැන් ඔයා මගේ හොඳම යාළුවෙක්. අනේ එහෙනම් අපි සෙල්ලම් කරමු. මට සෙල්ලම් කරන්න කවුරුත් නැහැ. අපි ඇඟි මුත්තම් කරමු. ඔන්න ඉතින් සිංගිති චුට්ටි එක්ක එකතු වෙලා ඇති වෙනකන් සෙල්ලම් කරා. සිංගිතිට නම් හරිම සතුටුයි. මොකද සිංගිති ගමට ආවට පස්සේ
සිංගිතට කවදාවත්ම යාළුවෙක් ඉඳලා නෑ. සිංගිතව දකින හැමෝම සිංගිති යක්ෂණයක් නිසා එයාගෙන් ඈත් වෙලා හිටියා. දැන්ද පොඩි නෝන ගෙදර එන්නේ? අනේ මං සෙල්ලම් කරා අම්මේ. ඒක නෙමෙයි අම්මේ. අද අපේ කිටි ගහකට නැගලා බැහැ ගන්න බැරුව හිටියනේ. ඉතින් ඔය ළමයා ගහට නැගද? වැටුණ නම් මොන දෙවියන්ට කියන්නද? මං නැග්ගේ නෑ අම්මේ. මට නගින්න බෑනේ. අර කමල නැන්දලගේ සිංගිති. එයා මට කිටිව අරගෙන දුන්නා. මොනවා? අර යක්ෂ කෙල්ලා? අනේ එහෙම කියන්න එපා අම්මේ. එයා හරිම හොඳයි. මං එයාත් එක්ක සෙල්ලම් කරත් එක්ක. දෙයියනේ අර නපුරු කෙල්ලත් එක්ක මං කියලා තියෙනව නේද? ඒ යකින්නකින් ඈත් වෙලා ඉන්න කියලා. අම්මා කියනවා වගේ එයා නපුරු නෑ අම්මේ. අම්මත් එයා එක්ක කතා කරලා බලන්නකෝ. එතකොට අම්මටත් තේරෙයි. මං එයාව දවසක මෙහෙ එක්කන් එන්නම්කෝ. අනේ මේ ළමයෝ ඔය අප්පටව මේ ගෙදරට එක්කෙනව එහෙම නෙවෙයි. අනිත් එක්ක ඔය ළමයා ආයෙත් ඒ යකින් එක්ක සෙල්ලම් කරන්න ගියොත් මේ ගෙදරින් ආයෙ මෙලියට බහින්න නම් බැරි වෙයි හොඳේ පුතේ. මොකද පුතේ මේ හවස්සලා ඔයා කොහෙද ගියේ? මට කිව්වෙවත් නෑනේ. මම ගියා අම්මේ චුට්ටක් මේ ගමේ ඇවිදින්න. අනේ පුතේ ආයෙනම් ඔයා තනියම මේ ගමේ කොහෙටවත් යන්න එපා. ඇයි අම්මා එහෙම කියන්නේ? මේ ගමේ සමහර මිනිස්සු හරිම නපුරුයි පුතේ. මට බයයි. එයාලා ඔයාට කරදරයක් කරાવી කියලා. අනේ එහෙම නෑ අම්මේ. මට අද යාළුවෙකුත් හම්බ වුණා. මං එයා එක්ක දවසම සෙල්ලම් කරා. කවුද පුතේ ඔයාට හම්බ වුණ යාළුවා? චුට්ටි කියලා කෙනෙක් අම්මේ. එයා නම් හරිම හොඳයි. එයා කිව්වා මං එයාගේ හොඳම යාළුවෙක් කරගන්නවා කියලා. අම්මේ කවුරු හරි කෑ ගහනවා වගේ ඇහෙනවා. ඔව්නේ පුතේ. පුතා ගෙට වෙලා ඉන්න. අපි ඉක්මනට ගිහින් බලලා එන්නම්. අමරපාල ඉක්මනට එන්නකෝ. පහළ ළිඳ පැත්තෙන් කවුද කෑ ගහනවා ඇහෙනවා. අනේ මාත් එනවා අම්මලා එක්ක යන්න. මට තනියම ගෙදර ඉන්න බෑ. ඔන්න ඉතින් පහළ ළිඳ පැත්තෙන් යවුණු සද්ද හොයාගෙන දුවල ගියපු කමලයි අමරපාලයි සිංගිතී දකිනවා පාළු ළිඳට වැටිලා දඟල ඉන්න පියදාසව. ඉතින් පීනන්න නොදන්න අමරපාල පියදාසව බේරගන්න ළිඳට කොච්චර ලණු දැම්මත් ලී දැම්මත් පියදාසට එකකින්වත් ගොඩට එන්න බැරි වුණා. තාත්තේ මම මේ මාමව බේරගන්න. ඔයා කොහොමද දරුවෝ ඒක කරන්නේ? ඔයාට බෑ දරුවෝ. කමලා මං තව ටිකක් පියදාසව ගොඩට ගන්න බලන්නම්. ඔහේ හනික ගිහින් ගමේ දෙතුන් දෙනෙක් කඩ ගහගෙන එන්න. කවුරුත් ඕන නෑ තාත්තේ. ඉන්න මම මේ මාමව බේරගන්න. ඔයා ළිඳට පනින්න එපා පුතේ. දෙවියනේ මගේ දරුවා. සිංගිතී. අනේ පින් සිද්ධ වෙනවා ඔය දරුවට මාව බේරගත්තට. මට සමාවෙන්න අමරපාලයෝ. මම මේ දරුව ගැන හරිම වැරදියටයි හිතාගෙන හිටියේ. කොහෙද අර සුමන ගම පුරාම කිය යනවනේ මේ කෙල්ල මිනිස්සුන්ට කරදර කරනවා කියලා. අනේ මේ දරුව හරිම අහිංසක දරුවෙක්. ඔය සුමනටත් ගම පුරාම කතන්දර කිය නොගියොත් නිින්ද යන්නේ නෑනේ. මේ සුමන අක්කට නම් ඇත්තටම ලැජ්ජාවක් නෑනේ. මේ වගේ පොඩි දරුවෙකුට කතන්දර හදන්න. පියදාස ඇත්තද ඔහේ අර පහළ පාළු ළිඳට වැටුණු කියන්නේ? ඔව් මල් ළිඳට වැටුණා නම් තමයි. මම මේ සුමනව මුණ ගැහෙන්නමයි හිටියේ. ඒ මොකටද ඒ? ඈබල යෝධියේ. ඔහේ කිව්ව නේද අර කමලගේ කෙල්ල මිනිස්සුන්ට කරදර කරනවා කියලා. ඒකි තමයි මාව බේරගත්තේ. ඒකි යක් පැටියෙක් වුණාට හරි මහිංසක ළමෙක්. ඔහේ දන්න ධර්ම තමයි පියදාස ඔය. දැන් ඔහේ බේරගත්තේ ඒ කෙල්ල වුණාට ඔය ළිඳට ඔහේ වැදල් දැම්මේ කවුද? මන් දන්නේ නෑ සුමනෝ. කවුද මාව ඇදලා දාන්නේ? පයලිස්සලා වැටුනේ. පායලිස්සල වැටුණද නැත්තම් ඔයව ළිඳට වටන්න කවුරු හරි බලාගෙන හිටියද කියලා ඔහේ දන්නවද? අර යක් කෙල්ල තමයි ඔය උගුල අටවල තියෙන්නේ. ඔතනින් යන එන කෙනෙක් ළිඳට වටන්න. වැඩේ කියන්නේ ඔහේ වැටුනම කමල අමරපාලයත් උතනට දුවගෙන ආවනේ. හැබෑටම එහෙම වෙන්න බැරි කමකුත් නෑ නේද සුමනෝ. බැරි නෑ නෙමෙයි. ඒක තමයි උනේ. දෙවියනේ මුන්දලව මේ ගමේ තියන්න වටින්නේ නෑනේ. අපි ගමේ අයටත් කියලා මේ කමලලව ගමෙන් පන්නල දාමු. එතකොට අපිට බයක් සැකක් නැතුව මේ ගමේ ජීවත් වෙන්න පුළුවන්. ඒක නම් හොඳ අදහස. ඔන්න ඉතින් සුමනයි පියදාසයි
කමලලව ගෙදරින් එලවන්න ගමේ අයෝ අල්ලගෙන සාකච්ඡා කරන අතරේ සිංගිතිත් Tamanට පුළුවන් උපරිමයෙන්ම ගමේ උදවියට උදව් උපකාර කරා. ඉතින් ගමේ ගොඩක් අයට ටික ටික සිංගිති ගැන පැහැදීමක් ඇති වෙලයි තිබුණේ. අද නම් චුට්ටිත් එක්ක දවසම සෙල්ලම් කරන්න පුළුවන්. ඉක්මනට යන්න ඕනේ. අර සෝමදාස මාමේ කුකුල් කුඩුවේ මොකෙක් හරි සතෙක් ඉන්නව නේද? කෝ බලමු. දෙයියනේ නරියෙක්. කුකුල්ලෝ ටික ඔක්කොම කාලානේ මේ සතා. ඇඹුල කෙල්ලේ ඔහේ මොනවද උතන කරන්නේ? නැන්දේ මම්මේ. දෙයනේ මේ අප්පැටිය නම් මේ කුකුල්ලෝ ටික ඔක්කොම කාලා දාලානේ. දෙයනේ මෙහෙමත් පව්කාරකම. අනේ නැන්දේ මම්මේ සත්තු කෑවේ නෑ. ඔහේ කෑවේ නැත්තම් මේ මමද කෑවේ? සෝමදාස ඉක්මනට එන්න. අනේ මේ අහල පහල කෙනෙකුටවත් ඇහෙන්නේ නැද්ද? ඉක්මනට එන්න. මෙන්න මේ කෙල්ල කුකුල්ලෝ ටික ඔක්කොම කාලා දාලා. ඔන්න ඉතින් සුමනගේ කෑ ගැහිල්ලට ගමේ කීප දෙනෙක්ම සෝමදාසගේ කුකුල් කූඩුව ළඟට ලං වුණා. සුමන වෙච්ච දේ හරියටම නොදැක්කත් ගමේ උදවියට නම් විස්තර කරේ සිංගිති කුකුල්ලෝ ටික කනව ඇස් දෙකෙන්ම දැක්ක වගේ. ඉතින් මේ සිද්ධිය නිසා ගමේ අයට ආයෙම සිංගිතිව එපා වුණා. මං කියන්නේ අපි මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. දැන් බලන්නකෝ. පහුගිය දවසක සෝමදාසගේ මුළු කුකුල් ගොවිකලම් විනාශ කරලා දැම්මා මේ කෙල්ල. අපි මේ කෙල්ලව ගමෙන් පන්නලා දාමු. පන්නලා දාන්න ඕන පුළුවන් ඉක්මනට. මේ කෙල්ල මේ ගමේ තවදුරටත් හිටියොත් අපිට තමයි මේ ගමේ යන්න වෙන්නේ. සුමනෝ අපිට බැරිද මේ කෙල්ලව කමලලත් එක්ක මෙලවලා දාන්න? පුළුවන්. කොහොමත් ඔය කමල නිසානේ මේ ගමට මෙච්චර දෙයක් උනේ. අපි කොහොමද දැන් මුන්දලව ගමෙන් එලවලා දාන්නේ? මෙහිමයි පියදාස. අපි කමලලට කිව්වා කියලා උන්දල ගෙදරින් යවන්න බෑනේ. අපි කමලලගේ කෙටගිනි තියමු. හෙටම මේ වැඩේ කරමු. ඔන්න ඉතින් ගමේ උදවිය එකතු කරගෙන රෑම කමලගේ ගෙදරට කියපු සුමනා කමලගේ ගෙදරට කිනි තියන්න ගමේ මිනිස්සුන්ව පෙළඹෙව්වා. අන්න අර කෙල්ල ගෙදරින් පැනලා යනවා. ඒකිට මොනවත් වෙලා නෑ වගේ. ඉක්මනට පස්සෙන් පන්නන්න. දෙවියනේ මේ මිනිස්සු මගේ පස්සෙන් එන්නේ. ඉක්මනට දුවන්න ඕනේ. පැන ගන්න දෙන්න එපා. ඔන්න ඉතින් සුමනලා කමලගේ ගෙට ගිනි තියපු ගින්නෙන් කමලයි අමරපාලයි පිච්චිලා සදහටම මේ ලෝකේ යන්න ගියා වගේම සිංගිතිත් කැලෑවේ අතරමං වෙලා අම්මා තාත්තත් නැතිව මුළු රෑම පහන් කරා. සුමනගේ නපුරු ගති නිසා සිංගිතිට ලැබුණු ආදරණීය දෙමාපියන්වත් අහිමි වුණා වගේම සිංගිති පාළු කැලෑවක තනි වුණා.